ඉතින් කොහොමද යාළුවෝ සෙට් එක ඉතින් MS රිට YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් thumbnail එක දැක්කා මොකක්ද scene එක කියලා. ඒ වගේ ඉතින් අහස වෙනස් කරගන්න පුළුවන් කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. අපිට ඕනේ ඉතින් ප්ලේස් කාඩ් එක බචල්ලා මේ වැඩේට. හරි ප්ලේස් කාඩ් එක ඕනේ. මම ප්ලේස් කාඩ් එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඔයගොල්ලෝ මේ නැත්තම් මේ Play Store එකෙන් හරි App Store එකෙන් හරි ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ධන ලකුණු ප්ලස් කරන්න. ඒගොල්ලෝ මචං අපි ඕන ඒ කියන්නේ අහස අපි මුලින්ම තෝරගන්නවා. ඔයගොල්ලෝ ඔය Google එකකින් එහෙම night sky ඔය වගේ එකක් සර්ච් කරලා ඒ වගේ අහසක් තෝරගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගෙන. ඊට පස්සේ අපි ඇඩ් ෆොටෝ එකට ගිහිල්ලා අපේ අනිත් ෆොටෝ එක ඇඩ් කරගන්නවා. අපිට අවශ්‍ය ඊළඟ ෆොටෝ එක. ඉතින් ඒක උඩින් තමයි මේ විදිහට ඇඩ් වෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. හරිද? ඉතින් මම මේ විදිහට ඒක ලොක් කරගන්නවා. හරිද? ඔන්න විදිහට ලොක් කරගන්නවා. ඊට පස්සේ මේ උඩ පේන ඇති ඔයගොල්ලන්ට ඉරේසර් එකක්. හරිද? ඉරේසර් එකට ගිහිල්ලා මේ තව ඉරේසර් එකක් තියෙනවා. ඒගොල්ල මචං ඒක තව පාරක් මේව කරාට පස්සේ මේක මේ අර උඩ තිබ්බ එජස් ටික නැති වෙනවා. ආයෙ ගොත් එජස් ටික මේ වෙනවා. ඒක ඉතින් එජස් කරගන්න පුළුවන් මේ විදිහට. ඔයාලා ඕන විදිහට කරගන්න. මේ පැන්සලින් කරන්නේ ඇඳ මහපු එක ආයෙ අඳින්න පුළුවන්. ඒ වගේ සීන් එක තමයි තියෙන්නේ. ඉතින් මක නෙවෙයි. ඉතින් මම මේ ෆොටෝ එක මේ විදිහට අර මේකේ තියෙන අහස මකා ගන්නවා. හරිද? මෙන්න මේ විදිහට මකා ගන්න ඕනේ. ඉක්මනට මකන ඉතින් මේ හරියටම ඉතින් ඔයගොල්ලෝ මේ කරගන්න. මං ඉතින් අර මේ වීඩියෝ එක දාන්න ඕන නිසා ඉක්මනට මකා ගන්න. නැත්නම් ඔයගොල්ලෝගේ ඩේටා අපරාධ ගොඩක් වෙලා මේක හරියට එහෙම වැඩක් නැති දෙයක් වෙන නිකන් මකන එකක් වෙනුවෙන් පාලනාස්ති කරන එක. ඉතින් මේ හරියට බලන්න මේක කොහොමද කරගන්නේ කියලා ඉතින් ඒකත් බලන්න ඕනේ. මේක සුපිරියට මකා ගන්න පුළුවන් මේකෙන් මේ ඇප් එකෙන් කොහොමද සුපිරි. ඔයගොල්ලෝ ඉතින් අර කිව්වා වගේ මේ Google එකෙන් හරි ඔය Facebook වල එහෙම තියෙන ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය ෆොටෝ තියෙනවා. ඔය travel with photo ඒ වගේ එක ඒවා තියෙනවනේ ඉතින්. ඒවල යද්දිත් ඔය අහසවල් ඒ වගේ තියෙනවා. ඒ වගේ ෆොටෝ කොහොමද සේව් කරලා තියාගන්න. එතකොට මේ ඒ කියන්නේ මේ වගේ ෆොටෝ එකකට අහසක් ඇඩ් කරගන්න. ඒ කියන්නේ මේ වගේ ෆොටෝ තියෙනවනේ එතකොට මොළගම. හරිද? ඒ ෆොටෝ ටිකක් කොහොමද ඔයාලා තියාගන්න. ඔන්ලයින් එක සුපිරියක් ඉතින් මේක. ගණන් ගන්න ඕනි සත්‍යයක් වගේ නැති මේ ෆෑන් එහෙම දාලා ඒකේ සීන් එක. ඒක ගණන් ගන්න එපා ඒක. පුළුවන් විදියට දාගත්ත වීඩියෝ එක. මේ විදිහට මකා ගන්නවා සුපිරියට. ඉතින් channel එක subscribe කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම අලුත් channel එකක් ඉතින් guys හරිද? මම මේ වගේ පොඩි දවසට يعني දවස් දෙකකට එකක් වගේ දවස් 3කට එකක් වගේ අනිවාර්යෙන් ගේනවා. ඉතින් ඔයාලට හැමදාම ඒ කියන්නේ මේ දවස් වලට මොකක් හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ channel එක තියාගත්තත් ඒක නිසා channel එක subscribe කරලා bell icon එකක් තියලා දාලා එතකොට මගේ වීඩියෝ දැම්ම ගමන් ඔයාලට එනවා. නිසා ඒ ටිකක් කරලා ඔයාලා ඉතින් මට සහයෝගයක් දෙන්න ඉතින්. හරිද? ඒ කියන්නේ වැරදි අඩපාඩු කතා කරන ඕල් ඒ වගේ සීනුත් තියනවා ඇති. ඉතින් ඒවත් ඉතින් කමෙන්ට් කරලා බයින නම් බැලලා. හරිද? හොඳ කියලා නම් හොඳ කියලා යන්න පුළුවන් ඉතින්. එක් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉතින් මම පේනදී. හරිද? ලයින් එක වෙන්නේ නැති කමෙන්ට් එකක් ගන්න ඕක ගන්න නැත්නම් සෙට් නැහැ. හරිද? කත්තිල යන්න හොදාන ඉතින්. හරිද? ඉතින් ඔය තමයි ඉතින් ඔය එඩිට් කරන්නේ හැමෝම ඉතින් ඇත්ත කතන්දරේ. හරිද? තම සීන් එක ඕකයි. හරිද? ඔය විදිහට එඩිට් කරගන්නවා. මේ අර 아무තු වගේ පාටක් තිබ්බත් ඉතින් මේකෙන් අර මේ එඩියම හදාගන්න පුළුවන් ඔය විදිහට. ඔන්න ඔහොම සීන් එක කරගන්න පුළුවන්.
මෙතන පොඩි එඩිට් එකක් ගන්න පුළුවන් ඉතින් මේකේ ඒකත් අවුලක්ම නැහැ හරිද සාරසත් එඩිට් කරගන්න පුළුවන් මේ විදිහට ඉතින් හරිද ෆෝටෝ එක ඉතින් ඔය විදිහට එඩිට් කරලා මම මේ ටක් කරේ ඔයගොල්ලෝ ඉතින් අර ඩාර්ක් මොෂන් එකේම අරලා ලයින් වල ෆොටෝ එක එඩිට් කරගන්න හරිද මම ඉතින් වීඩියෝ එක නතර කරනවා ඉතින්ලා මෙහෙම සේව් කරන්න මේ උඩ සේව් බටන් එකේ ඊට තමයි ඔයාලන් ගැලරියට වැටෙනවා ඔය විදිහට තමයි වැඩේ කරන්නේ ඉතින් මචංලා channel එක subscribe කරන්න අනිවාර්යෙන් මම කිව්ව විදිහටම ඉතින් මටත් සහයෝගයක් දෙන්න එහෙනම් ඉතින් අදට කැපුණා bye